ඊයේ අහන්නකෝ වැඩ. අපේ අයියා මාත් එක්ක තරහයිනේ. අදට 3 වෙනි දවසේ. ඔන්න ඉතින් ඊයේ මට කියනවා එයා වැඩිපුරම ආදරේ එහා ගෙදර කමලටයි කමලගේ බඩේ ඉන්න දරුවටයි කියලා. මං ඇහුවේ ඇයි එහෙම කියන්නේ කියලා. සුදු මැණිකේ දවස් 2කට කලින් පෙරහැර ගිහින් ඉවරුණා කිව්වා. මට කරන්න දෙයක් නෑ. දැන් මට ඉතුරු වෙලා තියෙන්නේ දුවල කඩේට ගිහිල්ලා ලණුවක් අරන් බෙල්ල වැල චුට්ටක් දාගන්න. ඊට කලින් මොනවා හරි කාලේ ඉන්නවද? අපේ අයියා වගේ මනමාලියෝ ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න යන්නේ. එහෙනම් ඉතින් කැකුළු බත් එක්ක කන්න පසු කෑම එකක් වදමු. යම්. ඔන්න ඉතින් ඉස්සරහ කඩේ බිත්තරයක් අරන් ආවා. පුළුවන් නම් බිත්තරේ ගාණ කියන්නකෝ. බිත්තරේ රුපියල් 55ක් වුණා. එක බිත්තරේ ගෙනාන්න හොඳේ. දැන් ඉතින් මේක හොඳට තඹ ගන්නකෝ. තඹගෙන ඉතුරු වැඩ ටික කරමු. මේ තියෙන්නේ ඉක්මනට බිත්තරේ තඹ ගත්තා. ඊට පස්සේදී තව වැඩ ගොඩක් තියෙනවා. මිරිස් වදින්න යමු එහෙනම්. මිරිස් කරල් ටිකක් අරන් කබලේ බැඳ ගන්න හොඳේ. හොඳට බැඳ ගන්න ඕන. හොඳේ අර අතෙන් පොඩි කරන්න පුළුවන් සයිස් එකට එනකම් බැඳ ගන්න. මිරිස් ටික බැඳ ගන්නට ලස්සනට ළමයි. මිරිස් ටික අතෙන් පොඩි කරන්න පුළුවන් සයිස් එකට එනකම් බැඳ ගන්න පැටවුනේ. හරිද පැටවුනේ? මේ අලුත් කෑමක් ඉතින් අනිවාර්යෙන් බලන්න ඕනේ. වීඩියෝ එක බලන්න නම් දුවන්න එපා හොඳේ. තරහ වෙනවා. ඇදගත්ත ටික ලස්සන පිඟානකට දාගන්න. ඊට පස්සේදී ලොකු ලුණු ගෙඩියකුත් තරම් ඒකත් අතරම් පාට වෙනකම් බැද ගන්නවනේ. හරිද ළමයි? රත්තරන් ලුණු ගෙඩිය රත්තරන් පාට වෙනකම් බැදගත්ත මගේ ළමයි ටික. මගේ ළමයි ටිකත් මේ වගේ බැද ගන්න. රත්තරන් ලුණු ගෙඩිය රත්තරන් පාට වෙනකම් බැද ගන්න. හරිද? තරහ වෙන්නේ කියලා මට උන වැඩක්. මම බාවුනේද? මේ අපේ අය සැලොන් එක යන්නේ කරන්නේ. අපේ ලොණ්ඩ පටස් අයියා මේ කොණ්ඩේ කලර් කරා. මේ බලන්න හැටි කාල් පිස්සුයි කාල්. පැත්තක් වැඩිපුර තියෙන පැත්තක් අඩු. කෑල්ල වගේ ඉන්නෝනේ නේද? පිස්සු හොල්මනක් වගේ. දැන් ඉතින් බැදලා ඉවරයි. ඒ ටික දැන් මිරිස් ටික දාගත්ත පිඟානටම දාගමුකෝ. ගම්මිරිස් තියනවා, ලුණු තියනවා, බැදපු මිරිස්, බැදපු ලුණු, බිත්තරේ. ඊට පස්සේ මේ ටික ඔක්කොම තව දාගන්න ඕනේ. ගොටු කළේ ඔක්කොම ටික අතෙන් මෙහෙම පොඩි කරන්නේ. මෙන්න මේ විදියට. අම්මෝ හරි අමාරුයි. චුට්ටක් ඉන්න ඔක්කොම පොඩි කරන් පෙන්නන්න. මේ තියෙන්නේ මගේ සම්බල. අම්මෝ මේක පට්ට රසයි හොඳේ. ඔන්න ඉතින් තරහ වෙලා ඉන්න බොයිෆ්‍රෙන්ඩ් යාළු කරගන්න මේ වගේ රස කෑම එකක් හදලා දෙන්න හරිද? එහෙනම් ඉතින් කමෝ. මේ තියෙන්නේ මං හදාගත්ත එක. දැන් එහෙනම් කාලා බලමු රසද කියලා. මෙන්න මේ වගේ චූටි ගුලියක් හදාගත්තා. පට්ට රසයි. මම බත් එක නෙවෙයි කන්නේ. මොකද මම බත් කන්නේ දැන්. එහෙනම් ඉතින් අය දවසක හමු වෙනම්. බයි බයි. අනේ අපේ චූටි බෝලේ පෙන්නන්න බැරුණානේ. අපේ චූටි බෝලේ දැන් තමයි නැගිට්ටේ. මා කිව්වා. Mama. ආදරේ කිව්වා. Adede.